දස මසක් කැවෑමෙන් අද වගේ පොය දවසක රජගහනුවරින් පිටත් වුණා දෙව්දහනුවරට යන්ට දෝලාවෙන්. අතරමඟ තියෙනවා ලුම්බිනී කියලා සල්ලු වෙනක්. ලුම්බිනී කියන්නේ මහාමායා දේවීන් වහන්සේගේ මිත්තනියෝ. ඇගේ නම. ඒ ලුම්බිනී කියන දේවීන් වහන්සේගේ නමින් හදාපු රාජකීය උද්‍යානයේ ලුම්බිනී සල්වනේ. ඒ ලුම්බිනී සල්වනේට ඇතුළු වුණා. එතකොට සල්ගස් මලින් පිරිලා බැහැලා ඇවිදින්ට හිතුණා. ඇවිත්තා. එක සල්ලත්තක් තියෙනවා සල්මල් පිරීලා. දේවීන් වහන්සේට හිතුණා මේ සල් ගහ සල්ලත්ත දිහා බලද්දි ටිකක් ඇඟට අමාරු වුණා. එතකොට සල්ලත්ත අල්ලන්න අත ඉස්සුවා. සල්ලත්ත පාත් වුණා. සල්ලත්ත පාත් වෙලා අතේ රැඳුණා. සල්ලත්ත අල්ලගෙන ඉඳිද්දි සිටගෙන ඉඳිද්දි අපේ බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වුණා. බිහි වෙනකොටම දෙපැත්තෙන් උල්පත් දෙකක් උඩට ආවා. වතුර උල්පත් දැකලා තියෙන උඩට වතුර උල්පත් තිනවා. ඇවිල්ලා මෙහෙම පහළට වැක්කිරෙන්නේ. ඒ වගේ ලා රස්නී උල්පතයි ලා සීත උල්පතයි. දෙන්නම නෑවිලා ගියා. ලස්සනට ඇති නේද? ඊට පස්සේ මහා බ්‍රහ්ම රාජයා රත්තරන් වස්ත්‍රයකින් පුත් කුමාරයා අතට ගත්තා. සක්දෙවිඳු අතට ගත්තා. සතරවරන් දෙවිවරු අතට ගත්තා. කිව්වා දේවිය සතුටු වෙන්න මහා පිනති සිඟිත්තෙක් උපන්නා. ඊට පස්සේ මේන් ළමයා දඟලලා බිම හිට ගත්තා. ඒකයි මං අපේ සම්බුද්ධ රාජ මාලිගාවේ මහාමායා දේවීන් වහන්සේව ඇඹෙව්වේ සල්ලත් අල්ලගෙන ඉන්නවා. පාත් වෙලා අත දික් කරනවා බබා වැටි කියලා. පුංචි බබා මොකද කළේ? නැගිටලා ඇවිදගෙන ගියා නෝවේ. ඇවිදගෙන යද්දී අඩිය උස්සනකොට අඩිය තියන්ට නෙළුම් මලක් එනවා. එහෙම නෙළුම් මල් 7ක් උඩ ඇවිදගෙන ගිහින් 7 වෙනි නෙළුම් මල උඩ කෙලින් හිටලා උතුරු පැත්ත හැරිලා ආකහේට දකුණු අත ඔසවාගෙන ඇඟිල්ල දික් කරගෙන කිව්වා. සිංහනාදයක් කළා පුංචි කෙනා. අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට අග්‍ර වෙමි. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට වැඩිමහලු වෙමි. මේ සිඟිත්තා කියන්නේ. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්ති මා ජාති මේ මගේ අවසාන ආත්මයයි. නාති දානි පුනබ්බවෝ නැවත මට ඉපදීමක් නෑ කියලා. ඒකේ විදිහටම ඉෂ්ට වුණා වයස 35 දී.